අපි අද දිනේදී සංගායනා සඳහා ඉතාමත් නමස්කාර පූර්වක ආරාධනා කර සිටියා. පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේට ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව නමස්කාර පූර්වකව සංගායනා සඳහා පිළිගන්න ලබනවා. හම්දුරනේ මුලින්ම අපි අද කතා බහ තුල ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමතියි. අංගුත්තර නිකායේ පිය භික්ෂු කියලා සූත්‍රයක දක්වනවා භික්ෂුවක් ගිහි ජනතාව අතර ජනප්‍රිය වීම සඳහා උන්වහන්සේ විසින් විවිධ ආකාරයේ හැසිරීම් උන්වහන්සේගේ චරිතාපදානය පවත්වා ගත යුතුයි කියා. විශේෂයෙන්ම පරමාදර්ශී ආගමික ජීවිතයේ අරමුණු 7ක් තිබෙන බව එහි දක්වා තිබෙනවා. යම් භික්ෂුවක් ලාභ කැමති නොවේද, සත්කාර කැමති නොවේද, යස කැමති නොවේද, ලැජ්ජාව තිබේද, බය තිබේද, අල්පේජ්ජ සම්‍යක් දෘෂ්ටි වේද, කවුරුත් උන්වහන්සේට වන්දනාමාන කරනසේක, කවුරුත් උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව සොයා බලනසේක, භික්ෂු ජීවිතය පිළිබඳව මේ කියන්නා වූ වත්මන් භික්ෂුව පිළිබඳව භික්ෂුන් වහන්සේගේ භූමිකාව අද සමාජයේ භික්ෂුන් වහන්සේලා නිසියාකාරව හඳුනාගෙන තිබෙනවාද අපේ ආතුර. හැම දිනාටම තිරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ ගිහිනමුප කරුන්තානං නිච්ච මාමිෂ දානතෝ කරෝත ධම්ම දානේන තේ සම්පච්චුපකාරකං. නිතර සිව්පස්ස දාණයෙන් ඒ කියන්නේ ආමිෂයෙන් උපකාර කරද්දී ගිහි ජනතාව කරෝත ධම්ම දානේන තේ සම්පච්චුපකාරකං ඒ ගිහි පින්වතුන්ට ප්‍රතිපකාරයක් හැටියට ධර්ම දානෙ දෙන්න කියනවා. ධර්ම දානෙ දීමේදී ඒ භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දේශනාවක ඒ චන්දූපම කියලා සූත්‍රයක උන්වහන්සේ වදාලා යම් කිසි භික්ෂුවක් ධර්මයේ දේශනා කරද්දී කල්පනා කරනවා නම් මගේ හඬට මිනිස්සු පහදිනවා නම් මගේ විලාසයට පහදිනවා නම් මාව ජනප්‍රිය කරවන්න මේක හේතු වෙනවා නම් හොඳයි කියලා අදහසින් ධර්මයේ දේශනා කරනවා නම් ඒ දේශනාව අපිරිසිදුයි කියනවා. ධර්ම දේශනා කරන කෙනාගේ හිතේ තියෙනවා නම් අනේ මේ ධර්මයේ අසා ධර්මයේ කෙරෙහි පැහැදිලා ධර්මයේ පිළිපදිත් නම් කොතරම් හොඳද කියලා ඒ ධර්ම සුධර්මත්වයේ පතා දහම් දෙසත් නම් ඒ දෙසුම පිරිසිදුයි කියනවා. එතකොට අපිට ඒකෙන් පේනවා මේ ධර්ම දේශනා කිරීමේදී මූලිකම ඉලක්කය වෙන්න ඕනේ ඒ ධර්මයේ අවබෝධ කරන අය පහළ වේවා කියන අදහසයි. ඒ ධර්මයේ හැසිරෙන අය පහළ වේවා කියන අදහසයි. ඒ අදහස මුල් වුණොත් අර පිය බික්ඛු සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ගුණාත්මක ලක්ෂණ ටික අද වුණත් භික්ෂුවකට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ලාභ සත්කාර ඉලක්ක කර නොගත්තු භික්ෂුවක් බිහි කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා ඊළඟට ලංකාවට වැඩමකට වදාළ මිහිඳු මහරහතන් වහන්සේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ බලාපොරොත්තුනේ නැහැ මිහිඳු ප්‍රතිමාවල් හදලා අපි පෙරහැරවල් කරයි කියලා. උන්වහන්සේ කලේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ධර්මයේ නිර්මල වූ ආකාරයෙන්ම දීම පමණයි. ඉතින් ඒ හේතුව නිසා උන්වහන්සේ ප්‍රසිද්ධ වුණා. හැබැයි ප්‍රසිද්ධිය උන්වහන්සේ හොයපු දෙයක් නෙවෙයි. උන්වහන්සේට ඕන උනේ ධර්මයේ කියලා අවබෝධ කරන අය පහල කරලා දෙන්නයි. ඔබ වහන්සේ ලබා දුන් පිළිතුරත් සමග මෙවැනි භික්ෂූන් වහන්සේ සිටිනවාද? මෙවැනි බෞද්ධ ශාසනය ඉදිරියට ගෙන යන්නට කිසිදු දෙයක් බලාපොරොත්තු නොවන භික්ෂූන් වහන්සේලා වත්මන් සමාජයේ සිටිනවාද කියන ප්‍රශ්නය අපිට සාමාන්‍ය ජනතාව විදියට ඇති වෙනවා හම්බුනේ. ඒක මම හිතන මෙහෙම එකක් යම් භික්ෂුවක් ශ්‍රද්ධාවන්ත නම් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්ත නම් ඒ පැහැදීම මුල් කරගෙන ඒ භික්ෂුවට ධර්ම දානමය පින රැස් කර ගැනීමේ බාධාවක් නැහැ. ඒ කියන්නේ වමනානම් කරන්න පුළුවන්කම තියෙනවා කියලා මම හිතන්නේ. මොකද හේතුව ඕනෑම කෙනෙකුට ධර්ම දානමය පින ලබා ගන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි මේ ලෝකයාගේ හිතසුව පිණිස දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස මේ මුලමැද අග පිරිසිදු අර්ථ සහිත පැහැදිලි වචන වලින් යුක්ත මේ නිවන් මාර්ග කියන්න කියනවා. එතකොට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දැන් අපි ගත්තොත් දැන් ඔබතුමා ගිහි ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේගේ මම පැවිදි ශ්‍රාවකෙක්. එතකොට අපි කාගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ අදහස මොකක්ද? දෙවි මිනිසුන්ට හිතසුව පිණිස මේ නිර්මල ධර්මය කියන්න කියනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පැහැදීමක් ඇති වුණොත් ඒ පැහැදීම ඇති වෙච්ච කෙනා ඒ පැහැදීම හේතුවෙන් කරන්නේ ඒ නිර්මල ධර්මය කියන්නට අවංක උත්සාහය ගැනීමයි. ඉතින් මේ බඳු අය දුර්ලභ වෙන්න පුළුවන්. මොකද බුද්ධ දේශනාවේ තියෙනවා මේ ලෝකේ දුර්ලභ තුන් දෙනෙක් ගැන. එහෙමයි. තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ දුර්ලභයි. ඊළඟට තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ආකාරයෙන්ම දේශනා කරන අය ලෝකේ දුර්ලභයි. ඊළඟට
කෙලෙහි ගුණ දන්න සිහි කර නැහැ දුර්ලභයි. ඉතින් මේ දුර්ලභ චරිත තුනක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ නිසා දැන් ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ හැටියට කියන්න තියෙන්නේ ඒකත් දුර්ලභයි කියලා.